රයිට්. අයිබෝන් පුතාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා කසුන්සර්ගේ ශිෂ්‍යත්ව ඉංග්‍රීසි සම්මන්ත්‍රණයට. පුතේ මම අද කල්පනා කරා පුතාලට සපෝට් එකක් දෙන්න පහවස්තර විභාගයේ සමත් වෙන්න ඉහළින්ම. ඉතින් ඒකට ඉංග්‍රීසි කියන කාරණා වුණත් අතිශය වැදගත් කාරණාවක්. මොකද එක ලකුණ වුණත් පහවස්තර විභාගේ පාස් වෙන්න විශේෂයෙන් වැදගත් වෙනවා. අම්මලා තාත්තලාත් ගොඩක් කීප දෙනෙක් මගේ ඉල්ලීම් කරා මේ යමක් කරන්න අපේ දරුවෝ වෙනුවෙන් කියලා. ඉතින් මම කල්පනා කර අද්දිනේදී පුතාලත් එක්ක සාකච්ඡා කරන්න 2018 25 පසුගිය ප්‍රශ්න පත්‍ර ටික. රයිට්. ඒ තුලින් පුතාලට දැනුමක් සහ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. කොයි වගේ ප්‍රශ්න දහන්නේ, කොහොමද ඒවට හරියට උත්තර ලියන්නේ වගේ අවබෝධයක් ගන්න පුළුවන්. හරි. අපි පුතේ නා වැඩේ පටන් ගමු වැඩිපුර කාලනාස්ති කරන්නේ නැතුව. හරි පුතේ දැන් මම පුතාලට ඩොකියුමන්ට් එකක් එවලා තියෙනවා. දැන් ගොඩක් අය ගාව මම හිතන්නේ ඩොකියුමන්ට් එක ඇති. ඒ ඩොකියුමන්ට් එක නැති අයට පුතේ පුළුවන් ඒක ඩවුන්ලෝඩ් කරගන්න. ඔය ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන ලින්ක් එකෙන් පුළුවන් ඩවුන්ලෝඩ් කරගන්න. ඊට අමතරව ස්ක්‍රීන් එකෙත් පැත්තකින් අපි පේපර් එක දානවා. ඒක බලාගෙන මගෙත් එක්ක වැඩේ කරගෙන යන්න. හරි. හරි පුතේ ගන්න 2018 ප්‍රශ්න ගන්න. ඉස්සරලා හොඳට ප්‍රශ්න හොඳට පුතේ කියවන්න. එකම ෆෝමැට් එකට තමයි පුතේ විභාගේ ප්‍රශ්න දිගටම එන්නේ. ඒ කියලා කියන්නේ ප්‍රශ්නාංක 12 13 14න් තමයි යහන්නේ. ප්‍රශ්නාංක 12 තියෙන්නේ ගොඩක් වෙලාවට ඉංග්‍රීසි වර්ඩ්ස් දීලා සිංහල ලියන්න එනවා. ප්‍රශ්නාංක 13 තියෙන්නේ පික්චර්ස් දෙකක් දීලා ඒ වගේ ඉංග්‍රීසි වර්ඩ් එක ලියන්න එනවා. ප්‍රශ්නාංක 14 තියෙන්නේ ඕඩ් එක වෙනස් කරලා තියෙනවා. වාක්‍යයක ආකෘතිය පිළිවෙල වෙනස් කරලා තියෙනවා. ජම්බල්ඩ් කරලා තියෙනවා. ඒක අපිට නිවැරදිව හදන්න තියෙන. නිවැරදි ස්ට්‍රක්චර් ගොඩනගා ගන්න තියෙන. හරි. අපි එන වැඩේ පටන් ගමු. ගන්න පළවෙනි එක පළවෙනි ප්‍රශ්නේ ප්‍රශ්නාංක 12 ගන්න. ප්‍රශ්නේ හොඳට පුතාලා කියවන්න. එක් ඉංග්‍රීසි වචනය සඳහා යෙදෙන සිංහල වචන ලියන්න. ගන්න පළවෙනි එක ප්ලේග්‍රවුන්ඩ්. පුතේ හරිම ලේසි අපි එදිනදා පාවිච්චි කරන වචනයක්. මතක තියාගන්න ගොඩක් වෙලාවට නිකන් අමුතු අමාරු වචන අහන්නේ නැහැ විභාගෙට. අහන්නේ අපි එදිනදා පාවිච්චි කරන වචන. ප්ලේග්‍රවුන්ඩ් කියන පුතේ අපි දන්නවා ක්‍රීඩා පිටිය. ක්‍රීඩා පිටිය. දැන් දන්න අය හරි ඩොකියුමන්ට් එක අතේ තියෙනවා. ඩොකියුමන්ට් එක නැති අය ස්ක්‍රීන් එකේ දාලා තියෙනවා. එතකොට තනියම ඔයාලට ලියන්න පුළුවන්. හරි. මට කලින් ඔයාලා ලියන්න. ඊළඟ එක ෆ්‍රෙන්ඩ්. පුතේ ෆ්‍රෙන්ඩ් කියලා කියන්නේ යහළුවා නැත්තම් මිතුරා කියන එක. අපි ලියමු මිතුරා කියලා. මිතුරා. රයිට්. ඊට පස්සේ ඊළඟ අවස්ථාවට දැන් ඊළඟ අවස්ථාව පින්තූර දෙකක් දීලා තියෙනවා. බලන්න පින්තූරේ හොඳට මොකද්ද කියලා. එකක් පැන්සලක් අනිත් එක බයිසිකලෙක්. රයිට්. පැන්සල පුතේ මොකක්ද ඉංග්‍රීසි වලින් කියන්නේ පෙන්සිල් කියලා. දැන් අකුරු දැනන් ඉන්නවනේ හරි. පෙන්සිල්. හැමෝම මට අකුරු කියන්න බලන්න. PENCIL පෙන්සිල්. පුතේ අනිත් එක බයිසිකල්. බයිසිකල් කියලා කියද්දි මට මතක් වෙනවා. පුතේ බයිසිකල් කියලා කියන්නේ ජර්මන් වර්ඩ් එකක්. බයි කියලා කියන්න දෙක කියන එක ජර්මන් භාෂාවෙන්. සයිකල් කියලා කියන රෝදය කියන එක. මේකේ රෝද දෙකක් තියෙනවා. අපි ඒ නිසා මේකට කියන්නේ බයිසයිකල් බයිසිකල් කියලා. බයි BICYCLE මතක තියාගන්න හරිම ලේසි. රයිට්. හරි පුතේ ප්‍රශ්නාංක 14ට යමු. ප්‍රශ්නාංක 14 මම කලින් කිව්වා වගේ තියෙන්නේ ජම්බල්ඩ් සෙන්ටෙන්සස්. ඒ කියලා කියන පුතා මේකේ ස්ට්‍රක්චර් එක වෙනස් කරලා දෙන්නේ. ස්ට්‍රක්චර් එක මාරු කරලා තියෙන්නේ. පිළිවෙල වෙනස් කරලා තියෙන්නේ. හරි. අපිට තියෙන්නේ හරි පිළිවෙල හදාගන්න. දැන් ඉස්සරලම් පුතා හරි උත්තර හොයන්න කලින් ඉස්සරලා පුතා වචන ටික කියවලා දල අවබෝධයක් ගන්න ඕන මොකද්ද මේ අහන වාක්‍ය කියලා. අපි ඒ අනුව තමයි නිවැරදි වාක්‍ය ගොඩනගා ගන්න ඕන. දැන් ගන්නකො එක මේකේ තියෙනවා is තියෙනවා that තියෙනවා tree තියෙනවා a mango කියලා තියෙන්නේ. හරි. ඔයාලට මේක හොඳට කියවුවහම පුතේ දල අවබෝධයක් තියෙනවා මේ තියෙන්නේ මේකෙන් මේ වාක්‍යයෙන් කියන්නේ අර තියෙන්නේ අඹ ගහක් කියන එකනේ. හරි. එතකොට අපිට ඒ මත පදනම් වෙලා පුළුවන් වාක්‍ය ගොඩනගා ගන්න. හරි. එතකොට අර කියලා කියන්නේ පුතේ that. that එක ගන්න මුලට. පුතා තියෙන්නේ කියලා අපි කියන්නේ ඉංග්‍රීසි වලින් පාවිච්චි කරන is කියලා. that එක පුතේ is එන්නේ. that is මොකද්ද තියෙන්නේ? අඹ ගහක් තියෙන්නේ. that is එකක් නම් that is a mango tree. හරි. ඊළඟට යා. දැන් මෙහෙම දෙයක් තියෙනවා. සමහර වෙලාවට ඔයාට වාක්‍ය මුලට ගන්න මොකද්ද කියලා හොයාගන්න අපහසු මොනවා. හරි මේක අපි පාවිච්චි කරන තාර්කික පදනමක් නෙවෙයි. නමුත් ඔයාට අපහසු නම් ඔයාට පුළුවන් කැපිටල් අකුරෙන් තියෙන පදය ඔයාට ගන්න පුළුවන් මුලට. ඔයාට මේ අවස්ථාවේ හොයාගන්න අපහසුතාවයක් අවතරයක අපි පාවිච්චි කරනවා. මම කියන්න කැමති නෑ.
මොකද ඒක තාරකයේ පදනමක් නෙවෙයි. අපි ඉගෙන ගන්න ව්‍යාකරණයක් යන ක්‍රමයක් නෙවෙයි. නමුත් ඔයා තාම පුංචි. ඉතින් ඒ මට්ටමේදී ඔයාට හොයාගන්න බැරි වුණොත් වාක්‍යයේ මුලට මොකද්ද ගන්න කියලා ඔයා කැපිටල් අකුරෙන් තියෙන පදේ මුලට ගන්න. ඊළඟට යන් drinking am I water කියලා තියෙන්නේ. දැන් මේ වචන ටික කියවට පස්සේ ඔයාට දල අදහසක් එනවා පටස් ගාලා මේ කියන්නේ මම වතුර බොමින් ඉන්නවා කියන එක. ඉස්සරලම් පුතේ ගන්න ක්‍රියාව කරන්නේ කවුද? ක්‍රියාව කරන්නේ I. පුතේ මතක තියාගන්න හැම වෙලාවෙම I එක කියන්නේ am. ඊට පස්සේ අපි කරමින් ඉන්න එක I am drinking. I am drinking. මේකට පුතේ අපි ග්‍රැමර් වල කියන්නේ tenses පාඩමේ කියන්නේ present continuous tense කියලා. හරි. දැන් ඔයාලට මේ මට්ටමේදී තාම චූටිනේ මට එක කියලා දෙන්න බෑ දැන්. හරි. මම ඔයාලට වාක්‍ය හදන හැටි කියලා දෙන්නම්. අපි 6 වසරදී හම්බෙන්නවනේ. 6 වසරදී මම ඔයාලට කියලා දෙන්නම් තාර්කික පදනමකින් කොහොමද present continuous tenses හදන්නේ කොහොමද? ඒ present continuous tense වලින් වාක්‍ය ලියන්නේ කොහොමද කියලා මම කියලා දෙන්නම්. හරි. දැන් අපි මෙහෙම යන්න. I am drinking. මොනවාද බොන්නේ? water. I am drinking water. right. මං හිතනවා පුතාලගේ උත්තර හරි කියලා. හරි. හරි මගෙත් එක්කම යන්න නැතුව මට කලින් වැඩේ කරන්න පුළුවන් නම් පුතාලා කරන්න ඕන. හරි. පුතා ගන්න 2019 ප්‍රශ්නේ. ප්‍රශ්නේ හොඳට කියවන්න. අරකේ වගේමයි. එක් ඉංග්‍රීසි වචන සඳහා හැදෙන සිංහල වචන ලියන්න. අරකේ වගේමයි ඉංග්ලිෂ් වර්ඩ්ස් දීලා තියෙනවා. අපිට ලියන්න තියෙන සිංහල වර්ඩ් එක. හරි. දැන් මේකෙත් හරිම ලේසි දේවල් තමයි අහන්නේ. එදිනෙදා පාවිච්චි වෙන වචන අපි දන්න ස්ථානවල නම් හරි අපි දන්න දේවල් ගැන තමයි හැම වෙලාවෙම පුතේ අහන්නේ. හරි. පළවෙනි එක. බලන්න පුතේ පළවෙනි මොකද්ද කියලා දන්නවනම් උත්තර ලියන්න. හරි. මම ලියනකම් ඉන්න එපා. හොස්පිටල්. මොකද්ද පුතේ හොස්පිටල් කියලා කියන්නේ? රෝහල. මේ විද්දි උත්තරේ ලියපුවා ඉන්නවනම් හිතයි. හොඳයි. තාම දක්ෂයි අය. ඊළඟ එක. face. පුතේ මොකද්ද face කියලා කියන්නේ? මුහුණ කියන එක. මුහුණ. දැන් මේක උත්තරේ හරිනම් දැන් මේ වෙලාවේ හරි face එකේ මොකද්ද හිනාවක් තියෙන්න ඕන. right. ඊළඟ එක. පින්තූර දෙකක් දීලා තියෙනවා. එක් රූපයට ගැලපෙන ඉංග්‍රීසි වචන ඉංග්‍රීසි අකුරෙන්ම ලියන්න. හරි කලින් එකේ වගේමයි pictures දෙකක් දීලා තියෙනවා. අපිට ලියන්න තියෙන්නේ ඒක ඉංග්‍රීසි වර්ඩ් එක. පළවෙනි එක අපිට පින්තූර අඳුන ගන්න පුළුවන් නේ. හරි. train. දුම්රියට මොකක්ද ඉංග්‍රීසි වලින් කියන්නේ? train කියලා. train. right. ඊළඟ එක. හරි ඔයගොල්ලෝ කන්න කැමති එකක් තියෙන. ice cream. දැන් වැඩේ තියෙන්නේ සමහර අය කන්න කැමති අකුරු දන්නේ නැහැ. එහෙම බෑ. කන්න කැමති වගේ අකුරු දනන් ඉන්න ඕන. හරි. හරි. අපි ඊළඟ කොටසට යමු. right. පුතා අපි යමු ප්‍රශ්නාංක 13ට. දැන් ප්‍රශ්නාංක 13 ප්‍රශ්න දිහා බැලුවම මට තේරුණා මේ නිතර අහන ප්‍රශ්නයක් තමයි මේ this is වලින් ප්‍රශ්න අහනවා. that is වලින් ප්‍රශ්න අහනවා. චුට්ටක් මේක පොඩ්ඩක් කියලා දෙන්න පුතා. හරි. අපි මේ this that මේවට අපි කියන්නේ demonstrative pronouns කියලා. මම දන්නවාට එහෙම කිව්වට තේරෙන්නේ නැහැ කියලා. මම එහෙම කියන්නම්කෝ. අපි ළඟ තියෙන ඈත තියෙන දේවල් ගැන කියද්දී පාවිච්චි කරනවා this සහ that කියන පද. හරි. තව this those කියලා තියෙනවා. හරි. දැන් ඒවා ගොඩක් වෙලාවට අහන්නේ මම this that පොඩ්ඩක් කියලා දෙන්න. හරිද? එතකොට මම කලින් කිව්වා වගේ ළඟ තියෙන එක දෙයක් ගැන කියන්න පාවිච්චි කරනවා පුතා this කියන එක. ඈත තියෙන එකක් ගැන කියන්න පාවිච්චි කරනවා that කියන එක. හරි. පුතේ is කියන පදයෙන් කියවෙන්නේ ඉන්නවා තියනවා කියන එක. හරිද? is කියන පදයෙන් කියන්නේ ඉන්නවා තියනවා කියන එක. හරිද? එතකොට this පාවිච්චි කරන්නේ ළඟ තියෙන එකක් ගැන කියන්න ඕන නිසා අපි this එක පාවිච්චි කරන්නේ is. හරි? එතකොට this is කියලා කියන්නේ මේ තියෙන්නේ මේ ඉන්නේ කියන එක. හරි. මගෙත් එක චුට්ටක් අපි මේක පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරමුද? කොහොමද කියන්නේ මේ තියෙන පොතක් කියලා? This is a book. හරි. තව එකක් ගමු බලන්න. මේ ඉන්නේ මගේ යාළුවා. This is my friend. හරි. තව එකක් ගමු. මේ තියෙන්නේ අපේ කාර් එක. This is our car.
right? එතකොට ළඟ තියෙන එකක් නම් අපි පාවිච්චි කරන්නේ this එක කියන්නේ is. this is කියලා කියන්නේ මේ තියෙන්නේ මේ ඉන්නේ කියන එක. හරි. හරි. අපි that එකත් පොඩ්ඩක් බලමු පුතා. right. that එකෙන් අපි කියන්නේ අර කියන එක. අර කියන එක. එතකොට that අපි පාවිච්චි කරන්නේ ඈත තියෙන එකක් ගැන කියන්න. හරි. එකක් නිසා අපි that එක ගන්න is. ඒ that is කියලා කියන්නේ අර තියෙන්නේ අර ඉන්නේ කියන එක. අපි එක්සැම්පල් එකක් බලමු. අර තියෙන්නේ ගහ. that is a tree. අර ඉන්නේ කුරුල්ලෙක්. කොහොමද කියන්නේ? දන්නේ නැහැ මගෙත් එක්ක කියන්න. that is a bird. දැන් අපිට පුළුවන් this වලින් වාක්‍යයක් ආවොත් එහෙම that වලින් වාක්‍යයක් ආවම හදා ගන්න. හරි. එතකොට දැන් මට කියන්න මේකේ කොහොමද එන්නේ? මේ තියෙන කාර් එකක්. මේ නම් this එක is this is a car. හරි. ඊළඟට යන්න. right. පොඩ්ඩක් නැකිලා නේ. හරි. හරි. ඊළඟට යමු පුතා. ඊළඟ එකේ චුට්ටක් දිග වාක්‍යයක් තියෙන්නේ. ඔයා ඉස්සරලා words ඔක්කොම කියවලා දල අවබෝධයක් ගන්න මොකද්ද මේ තියෙන වාක්‍ය කියන එක. අපි කියවමු බලන්න. right. දන්නයි නෝනා උත්තර ලියන්න. හරි. ඊට පස්සේ they fast running very. හරි. they fast running very. හරි. එතකොට දැන් සමහර තේරුම් ගන්න පුළුවන් අයට නම් තේරෙනවා මේ වචන වලින් කියන්නේ මෙන්න මේ වාක්‍ය කියන එක. දැන් අපි හිතමු දැන් Tamanට මේක කරගන්න අමාරුයි කියලා. හරි. මම අර කලින් කිව්වාගේ අමාරු වුණොත් එහෙම අපි ගන්නවා ගොඩක් වෙලාවට මේ අර කැපිටල් ලකුරෙන් තියෙන පදේ මුලට ගන්නත් පුළුවන්. හරි. අපි ඊට වඩා තාර්කික පදනමක් එක්ක යන්න. දැන් පුතේ දේ කියලා කියන්නේ ඔවුන් කියන එක. හරිද? දැන් මෙතන දුවන කතන්දරයක් නේ දුවන්නවා. ඒක කවුද දුවන්නේ පුතේ? දුවන්නේ ඔවුන්. ක්‍රියාව කරන එක නෙමෙයි මුලට ගමු. දේ. හරි. හරි. පුතේ අපි දේ එක ගන්න දේ බහු වචනයක්. අපි දේ එක ගන්න ඊට පස්සේ අපි ක්‍රියාපදය තියන්නේ. අපි කියනවා මේක be verb කියලා. be ක්‍රියාපදය. දේ කියන්නේ they are. right. මම කලින් කිව්වා අයියේ කෑම් වෙනවා. හරි. ඒ වගේ they කියන්නේ යා. හරි. ඊට පස්සේ මොකද්ද කරන්නේ? මෙයා they are running. they are running. හරි. මෙයා දුවනවා. දුවන්නේ කොච්චර වේගයකින්ද? මෙයා fast කියන පුතේ වේගයෙන්. කොච්චර වේගයෙන් දුවන්නේ? අධික වේගයෙන් දුවන්නේ. ගොඩක් වේගයෙන් දුවන්නේ. very fast. right. දැන් ඔයාගේ උත්තර හරි නම් ඔයා ගොඩක් සතුටු වෙන්න ඕනවා. දක්ෂ ළමයි. අපි තුමු කෙනෙක්ගේ උත්තර වැරදුනා කියලා කමක් නැහැ. උත්සාහය වටිනවා. හරි. එතකොට they are running very fast. ඔවුන් වේගයෙන් දුවමින් ඉන්නවා. විතා වේගයෙන් දුවමින් ඉන්නවා. right. අපි ඊළඟ කොටසට යන්න. right. පුතා අපි ප්‍රශ්නාංක 20ට යමු. ඒකෙත් කලින් එකේ වගේමයි. හරි. English words දීලා තියෙනවා අපිට සිංහල word එක ලියන්න තියෙන්නේ. පුතේ ප්‍රශ්න කියවන්න එක් ඉංග්‍රීසි වචන සඳහා හැදෙන සිංහල වචන ලියන්න. හරි. හරියම ලේසි පද දෙකක් තියෙන එක තමයි rainbow. පුතේ මොකද්ද rainbow කියන්නේ? දන්න අය ලියන්න. මම හිතන්නේ මේක හැමෝම දන්නවා. දේ දුන්න. right. ඊළඟ එක doubt. කාටද doubt කියන්නේ? ඔයගොල්ලෝ දන්නවා. ඒවා හරියම ලේසි වචන. හරි. doubt කියන පුතේ කාටද? දුව කියන එක. හරි. පුතා පින්තූර දෙකක් දීලා තිනවා. ආයි පින්තූර දෙක ගන්න. අපිට පින්තූර හඳුනා ගන්න පුළුවන් එකක් හැන්ද අනිත් එක පුටුව. හරි. දන්න අය කියමු බලන්න මොකද්ද කියන්නේ? හැන්දර මොකක්ද ඉංග්‍රීසි වලින් කියන්නේ? දන්න අය කියන්නේ? ස්පෙලින්ස් එක්කම කියන්නේ? අන්න හරි. මොකද්ද කියන්නේ? spoon. SPOON spoon. ඊළඟ හරියම ලේසි ඕන කෙනෙක් දන්නවා. පහයි හය විතරක් නෙවෙයි එකේ අයත් දන්නවා. පුටුවක් තියෙන. මොකද්ද පුටුවට කියන්නේ ඉංග්‍රීසි වලින්? yes. මොකද්ද උත්තරේ? chair. CHAIR chair. right. අපි ඊළඟ කොටසට යන්න. හරි පුතා අපි යමු ප්‍රශ්නාංක 13ට. අපි කලින් ප්‍රශ්න වල හොඳට පුරුදු වුණා. හරි මම කිව්වා නිතර අහනවා කියලා පුතේ මේ this is කියන එක that is කියන එක අහනවා කියලා මම කියවන්න බලන්න. මේකෙත් මේ ප්‍රශ්න විදිහට ඇවිල්ලා තියෙනවා. ප්‍රශ්නය බලන්න පුතේ.
this playground is කියලා තියෙන්නේ. හරි. දැන් අපි දන්නවා කලින් පුරුදු වෙලා ඉන්නේ. කොහොමද කියන්නේ? මේ තියෙන්නේ ක්‍රීඩා පිටියක්. මේ නම් this. අපි කලින් පුරුදු වුණා this එක මොකක්ද දෙන්නේ? is. මොකද තියෙන්නේ? This is a playground. හරි. ඊළඟ එක. පුතේ ඉස්සරලම කියවන ප්‍රශ්නේ කියන්නේ words එක කියවන්න am my helping I mother. හරි. දැන් අපි මම කලින් කිව්වා වගේ පුතේ මේකේ අර ක්‍රියාව කරන කෙනා අපි කියන්නේ ඉංග්‍රීසි වලින් කියන්නේ සබ්ජෙක්ට් එක මුලට ගන්න ඕන. සාමාන්‍යයෙන් සබ්ජෙක්ට්ස් විදියට එන්න පුළුවන් ඒවා 7ක් තියෙනවා. මොනවද ඒ 7? පුතේ එන්න පුළුවන් I කියන්නේ මම කියන එක. හරි. මෙයා තමයි අපි ගොඩක් වෙලාවට ඉස්සරහට ගන්නෙ. හරි. ඊට පස්සේ V තිබ්බොත් මෙයා තමයි ඉස්සරහට ගන්නෙ. V කියන්නේ පුතේ අපි කියන එක. ඊට පස්සේ U කියලා කියන්නේ ඔබ නැත්තම් ඔබලා කියන එක. ඊට පස්සේ they කියන්නේ පුතේ ඔවුන් කියන එක. he කියලා කියන්නේ ඔහු කියන එක. she කියලා කියන්නේ පුතේ අය කියන එක. it කියලා කියන්නේ ඌ කියන එක. හරි. I මම we අපි you ඔබ ඔබලා they කියන්නේ ඔවුන් he කියලා කියන්නේ ඔහු she කියලා කියන්නේ අය it කියලා කියන්නේ ඌ නැත්තම් එක කියන එක. හරි. මෙන්න මේවා තිබුණොත් එහෙම වාක්‍ය ඇතුලේ ඒවා අනිවාර්යයෙන්ම අපි මුලට තමයි ගන්නෙ. මොකද ඒවට අපි කියන්නේ සබ්ජෙක්ට් එක කියලා. හරි. සබ්ජෙක්ට් ප්‍රොනවුන්ස් කියලා කියන ඒවා මුලට ගන්න ඕන. දැන් මේක I ඉන්නවා I මුලට ගන්න. මම කලින් කිව්ව පුතේ I එක කියන්නේ am. I am. දැන් ඊට පස්සේ අපි ක්‍රියාව කරන කෙනා මුලට ගත්තා නම් ඊට පස්සේ යනවා මොකද්ද කරන ක්‍රියාව කියලා. මොකද්ද මෙයා කරන්නේ? උදව් කරනවා. I am helping. I am helping. පුතේ කාටද උදව් කරන්නේ? උදව් කරන්නේ මගේ අම්මට. එහෙනම් කොහොමද ඊටු ටික එන්නේ? I am helping my mother. right. හරි. මං හිතන පුතේ ඔයාලා පුත්තරේ හරි කියලා. ඔයාලට සතුටු වෙන්න පුළුවන්. වාදම් වැඩි අල්ලගෙන තියෙන. හරි. පුතල් 2021 ගන්න පුතේ ප්‍රශ්න කියවන්න නැවත එකම ස්ට්‍රක්චර් එකට එකම ෆෝමැට් එකකට ප්‍රශ්න හැදෙන්නේ. එක් ඉංග්‍රීසි වචන සඳහා හැදෙන සිංහල වචන ලියන්නේ. හරි. අපි එදිනෙදා පාවිච්චි කරන දන්න වචන තමයි මම කලින් කිව්වාගේ හැම වෙලාවෙම අහන්නේ. පුතා බලන්න එක කියවන්න බලන්න. ඔව් vegetables. සමහර අය vegetables කියලා කියනවා අපි කියමු vegetables කියලා. vegetables. පුතේ මොකද්ද vegetables කියලා කියන්නේ? in සිංහල එළවලු කියන එක. හරි. දන්න අය ලියන්න එළවලු ඊළඟ එක. පාසලේ අපි තියෙන එදිනෙදා පාවිච්චි කරන වචනයක් ස්ථානයක් පාසලේ තියෙන library කියන්නේ මොකද්ද පුතේ? පුස්තකාලය. පුස්තකාලය. හරි. අපි යමු ප්‍රශ්නාංක 12ට. ප්‍රශ්නාංක 12ට යද්දි චුට්ටක් විතර ඒක ලොකු වෙනසක් වෙලා නැහැ. පොඩි වෙනසක් වෙලා තියෙනවා. අපිට කලින් පික්චර්ස් දීලා ස්පේස් එකක් දීලා තිබුණේ. ස්ථානක් තියෙනවා බ්ලැන්ක්ස් දීලා දිනවා. ඒවා උඩදී යන්න තිබුණේ. දැන් වෙනසකට වෙලා තියෙන්නේ ග්‍රිඩ්ස් ටිකක් දීලා තියෙනවා. කොටු ටිකක් දීලා තියෙනවා. කොටු වල ලෙටර්ස් කීපයකුත් දීලා තියෙන අපිට මිසිං ලෙටර්ස් ටික තමයි ලියන්න තියෙන්නේ. හරි. අපිට පින්තූර හඳුනා ගන්න පුළුවන්. අපි වර්ඩ්ස් තනන් ඉන්න ඕන. එක පළතුරු තියෙන්නේ. මොකද්ද පුතේ පළතුරුට මොකද්ද ඉංග්‍රීසි වලින් කියන්නේ? දන්නේ නැහැ කියන්නේ. මොකද්ද කියන්නේ? fruits. මට ස්පෙලිංස් කියන්නේ F R U I T S fruits. දන්නේ නැහැ ලියන්නේ. F R U I T S fruits. ඊළඟ එක සමනලය. ඒවා නම් අපි දන්නවා පොඩි කාලේ ඉඳන් දන්නවා. මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා සමහර අය දන්නවා බටර්ෆ්ලයි කියලා අකුරු දන්නේ එහෙම බෑ. දැන් වචන විතරක් දනම මදි. අපි ස්පෙලිංස් දැනගෙනත් ඕන. හරි. කියන්න දන්න අය බටර්ෆ්ලයි කියන අකුරු කියන්නේ B U කියන්නේ T T E R butterfly F L Y butterfly. හරිනේ? right. හරි. අපි පුතේ ඊළඟ අවස්ථාවට යන්. නැවත ප්‍රශ්න කියවන්න. පහත දී ඇති වචන නිවැරදිව ගලපා අර්ථවත් වැකිය බැගින් ලියන්න. අපි දැන් දන්නවා සිස්ටම් එක අපි දැන්
අත්දැකීම් එක්ක එන්න අපි දැන් කරලා තියෙන අපි නිසා දන්නවා. this is වලින් අපි that is වලින් දැන් වාක්‍ය ගණනාවක් කියලා තියෙන්නේ මම හැදෙන විදිය කලින් කියලා දුන්නා. දැන් තනියම හදමු. දැන් our this bus is school. දැන් අදහස ගන්න පුළුවන්. මොකද්ද මේ කියන්නේ? මේ තියෙන්නේ අපේ පාසල් බස් රථය. කොහොමද කියන්නේ? මේ තියෙන්නේ. this කියන්නේ මේ තියෙන්නේ නම් this is. අපේ පාසල් බස් this is our school bus. This is our school bus. ඊළඟ එක. හරි. ඉස්සරලා පුතේ කියවන්න words එක හොඳට works. හරි. දන්න අය දන්නවා සමහර අය දන්නේ නැහැ මේ වගේ තේරුම් works කියන්නේ වැඩ කරනවා. ඊපස්සේ field paddy field කියලා කියන්නේ field paddy field කියලා කියන්නේ කුඹුරු යාය father කියන්නේ තාත්තා. right දැන් අපිට මේවා කියවුවට පස්සේ අදහසක් තියෙනවා අපි මම අර කලින් කියලා දෙන හැම වෙලාවෙම ගන්න ඕන වාක්‍ය ක්‍රියාව කරන කියන අපි කියන්නේ subject කියලා. එතකොට දැන් works කියන පදේ තේරුම දන්නවනම් ඒකේ යාට ක්‍රියාව කරන්න බෑ. paddy field කියන්නේ ස්ථානයක්. ඒකට අපිට ඒව මුලට ගන්න බෑ. මොකද්ද මුලට ගන්න පුළුවන් පුතේ? father කියන පදේ. එයා තමයි ක්‍රියාව කරන්නේ. father. හරි. ඊට පස්සේ father මොකද්ද කරන්නේ? වැඩ කරනවා. father works. හරි දැන් සමහර ළමයි කන පුළුවන් ඇයිද දැන් මෙතන father work කියලා දාන්න තිබ්බනේ. ඇයි works කියලා දැම්මේ? පුතේ මං ඉස්සරහට කියලා දෙන්නම්. If the subject is singular, the verb should be kept in the singular form. Subject එක singular නම් verb එකක් තියෙන්න ඕන singular form එකකින්. හරි ඒ කියලා කියන පුතා අපි verb එක singular කරන චුරි පුතේ අපි අගට s දාන්න ඕන. හරි තව තියෙනවා es එනවා අපි පස්සේ කියලා දෙන්න. හයවසරද කියලා දෙන්න. right. අපි ඉස්සරහට වාක්‍ය ලියමු බලන්න. father works. හරි. තාත්තා වැඩ කරනවා. තාත්තා වැඩ කරන්නේ කොහෙද? තාත්තා වැඩ කරන්නේ කුඹුරු යායේ. right. අපි කුඹුරු යායේ කියලා කියද්දී පාසලේ කියලා කියනකොට පන්තියේ කියලා පාවිච්චි කරනවා in කියනක. In the classroom, in the playground, in the paddy field. Father works in the paddy field. Right. තදිදාස් 22 ප්‍රශ්න ගන්න. දැන් මේ චූටි වෙනසක් වෙලා තියෙනවා. එකම ප්‍රශ්න තමයි තියෙන තන පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා. අපිට මුලින්ම ආවේ කලින් කරපු පේපර්ස් වල අපිට ආවේ ප්‍රශ්න වල ආවේ ඉංග්‍රීසි වර්ඩ් එක දීලා සිංහල වර්ඩ්ස් එන මුලින්ම ආවනේ. දැන් මේකේ එහෙම නැහැ. මේකේ පික්චර්ස් ටික අවිලා තියෙනවා මුලින්ම. හරි. ඒක හිතන්න එපා. අර තන විතරයි වෙනස් වෙලා තියෙන එකම විදියේ ප්‍රශ්න තමයි අහන්නේ. පළවෙනි එක පුතේ පින්තූරේ බලන්න. හරි. ඒකේ ඉන්නේ එළුවෙක්. මොකද්ද එළුවට ඉංග්‍රීසි වලින් කියන්නේ? දන්න අය කියන්නේ ඇහෙන්න කියන්නේ අකුරුත් එක කියන්නේ goat. මට අකුරු කියන්නේ G O A T goat. ඊළඟ එක. ඊළඟ පුතා කේතලයක් තියෙන්නේ. හරි. කේතලයක් තියෙන. මොකද්ද කේතලට ඉංග්‍රීසි වලින් කියන්නේ? kettle කියලා. අකුරු කියන්න දන්නේ නැහැ කියන්නේ. K E T T L E kettle. right. ඊළඟට යන්න. ප්‍රසංග 11 sentence structure එක වෙනස් කරලා තියෙන්නේ. ඕඩ එක වෙනස් කරලා දෙන අපිට හරි ඕඩ එක හදන්න තියෙන්නේ. හරි. මේක ඉස්සරලා පුතේ වර්ඩ්ෂිට් කියවන්න. වර්ඩ්ෂිට් කියලා අවබෝධයක් ගන්න දල වශයෙන් මොකද්ද මේ තියෙන වාක්‍ය කියලා. අපිට ලේසි ඊට පස්සේ වාක්‍ය නිර්මාණය කරන්න. the තියෙනවා, is තියෙනවා, pencil තියෙනවා, my table on. හරි. දැන් මේ කියවලා පස්සේ අපිට දල දසක් ගන්න පුළුවන්. මගේ පැන්සල පුතේ මම කලින් කිව්වා is කියලා කෙනෙක් ඉන්නවා තියෙනවා. මගේ පැන්සල තියෙනවා. පැන්සල කොහෙද තියෙන්නේ? on කියන පුතේ උඩ. කොහෙද තියෙන්නේ? on the table. මේසෙ උඩ තියෙන්නේ. අපි වාක්‍ය ලියමු බලන්න. මගේ පැන්සල කොහොමද කියන්නේ? මගේ නම් my. පැන්සල නම් my pencil. මගේ පැන්සල තියෙනවා නම් my pencil is කොහෙද තියෙන්නේ? on the table. on කියන උඩ. on the table. right. ඊළඟට යන්න. ඊළඟකේ මම කලින් කිව්වා කලින් ප්‍රශ්න සාකච්ඡා කරද්දී කිව්වා I තියෙනවා නම් we තියෙනවා නම් they තියෙනවා නම් you තියෙනවා නම් it he she තියෙනවා නම් මං කිව්වා මුලට ගන්න කියලා. අපි සබ්ජෙක්ට් එක හැම වෙලාවෙම මුලට ගන්න. ක්‍රියාව කරන කෙනා මුලට ගන්න.
මේකේ I පේන්න තියෙනවා. I ගන්න මුලට I. ඊට පස්සේ මම ඊට පස්සේ ක්‍රියාව. මේකේ මොකක්ද කරන ක්‍රියාව? my ඊට පස්සේ play I friends with කියලා තියෙන්නේ. අපි දන්නවා play කියන පුතේ සෙල්ලම් කරන ඕන කරන ක්‍රියාව. I play සෙල්ලම් කරනවා. ඊට පස්සේ බලන්න කවුරු එක්කද සෙල්ලම් කරන්නේ? පුතේ with කියන සමග එක්ක කියන එක. ඔයාලා සෙල්ලම් කරන්නේ කවුරු එක්කද? මගේ යාළුවොත් එක්ක. කොහොමද කියන්නේ මගේ යාළුවොත් එක්ක කියලා? මගේ සහෝදරියත් එක්ක නම් with my sister. හරි. ඒකට මගේ යාළුවොත් එක්ක නම් with my friends. I play with my friends. හරි. ඔබ ලියලා තියෙන නිවැරදි වාක්‍ය නම් ඔබට පුතේ සතුරු වෙන්න පුළුවන්. හරි. කාගේ හරි වැරදුනා නම් ඒත් වැඩි හිතන්න එපා. ඔයා දරපු උත්සාහය හොඳයි. අපි අඩුපාඩු එක හදාගමු. හරි. පුතේ ප්‍රශ්නාංක 12 ගන්න 2022 ඒක තියෙන්නේ ඉංග්‍රීසි වර්ඩ්ස් තියලා සිංහල මීනින්ග්ස් ලියන්න තියෙන්නේ. ඉතින් මේක විශේෂයෙන් පේන්න තියෙන කාරණාවක් තමයි ඔයාලට බලපු ගමන් තේරෙනවා මේ රේන්බෝ කියන පදේ හැම කලින් අපි ලියලා තියෙනවා. මම 1998 ඉඳලා 2025 වෙනකන් ඔයගොල්ලන්ගේ පේපර්ස් වල ඉංග්‍රීසි කොටස හොඳට ස්ටඩි කරා. ඒකේ හොඳට තේරෙනවා එකම ප්‍රශ්නේ නැවත නැවත අහලා තියෙනවා. මම මුලින්ම කල්පනා කරා මේ 1998 නැත්නම් 2000 ඉඳන් පටන් ගන්න කියලා. නමුත් පුතේ ඒ කියන්නේ ස්ට්‍රක්චර් එක ෆෝමැට් එක පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා 2018 ඉඳන්. එතකොට අපි පරණ ෆෝමැට් වලට උත්තර ලියලා පුරුදු වෙලා තේරුමක් නැති නිසා මම ඒ ටික ගත්තේ නැහැ. හරි මට මෙතන කියන්න අවශ්‍ය වෙන කාරණාව තමයි එකම දේ තමයි නැවත නැවත අහන්න. එතකොට අපි පාස් පේපර්ස් කරලා මොඩල් පේපර්ස් කරලා උතර පුරුදු වෙලා තියෙනවා නම් මේක හරියට කරන එක මහ ලොකු දෙයක් නෙවෙයි. හරි. සුග තව මොකද සුග කියලා කියන අපි දන්නවා. ඔයගොල්ලෝ හරි කැමති කන්න සීනි. හරි. ඊළඟ එක රේන්බෝ අපි කලිනුත් ලිව්වා. රේන්බෝ කියලා කියන්නේ දේ දුන්න කියන එක. දැන් මේක ගේමක් නෑ සිම්පල් කියන හැඟීම අපිට ඇවිල්ලා තියෙන්නේ. right very good. හරිද ළමයි ගන්න 2023 හරි කලින් වගේම ඒකත් එක් එක් රූපයට ගැලපෙන ඉංග්‍රීසි වචනය දී ඇති කොටුවතොල ඉංග්‍රීසියෙන්ම ලියන්න. හරි. පික්චර්ස් දෙකක් දීලා තියෙන එකක් තමයි මොනරෙක් ඉන්නවා. අනිත් එකේ වට්ටක්ක තියෙනවා. හරි. දැන් මොනරට මොකද්ද ළමයි ඉංග්‍රීසි වලින් කියන්නේ? මට මතක් වෙනවා පොඩි කාලේ යාළුවා අහනවා පීකොක් කියන්නේ මොනරටද කියලා. අපි උඩ කල්පනා කරලා කියනවා පීකොක් කියන්නේ මොනර තමයි. හරි. මට ඒක මතක් වුණා. right මම කියන්නේ මොකද්ද පුතේ මොනරට කියන්නේ ඉංග්‍රීසි වලින් පීකොක් කියලා. අකුරු කොහොමද එන්නේ? පුරුදු වෙන්න කියන්නේ P E A cock C O C K P E A C O C K peacock ඊළඟ එක වට්ටක්ක pumpkin P U M P K I N pumpkin right right අපි 2023 ප්‍රශ්න 11ට යමු පුතා. චුට්ටක් අපි මේකට උත්තර ලියන්න කලින් පොඩි පැහැදිලි කිරීමක් කරන්න අවශ්‍ය වෙනවා. මට හිතෙනවා මෙතන චුට්ටක් අපි පොඩ්ඩක් අධ්‍යයනය කරොත් හොඳයි මේ has සහ have කොහොමද පාවිච්චි කරන්න කියලා. මොකද ඒක අපිට අර නිශ්චිත ප්‍රශ්නයක් විදිහට ගන්න පුළුවන්. අර this that අපි සාකච්ඡා කරා වගේ ඒක නිශ්චිත ප්‍රශ්නයක් විදිහට විභාගය වගේ ගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. මම කියන්නේ මේක විභාග වෙනවා කියලා මම කියනවා නෙවෙයි. නමුත් නිශ්චිත වෙනම ප්‍රශ්නයක් විදිහට මේක අපිට විභාගෙට දාන්න පුළුවන් අවස්ථාවක් තියෙන නිසා මම කිව්වේ චුට්ටක් අපි මේක කොහොමද කරන්න කියලා අධ්‍යයනය කිරීමකින් පස්සෙම වාක්‍ය හදමු. හරි. දැන් පුතේ මේ has have භාවිතය මෙතන ගොඩක් වෙලාවට අපි have කියන එක පුතා උච්චාරණය කරන්නේ have කියලා. අගකුර ve නම් අපි ගොඩක් වෙලාවට sound එක හදන්නේ f sound එකක් එන්නේ f sound එක. ඒකට have කියලා කියන්නේ. right. අපි මේ has have පාවිච්චි කරන්නේ අයිතිය ප්‍රකාශ කරන්න. ඒ කියන්නේ අපිට යමක් ඉන්නවා තියනවා කියන අයිතිය යමක් තියෙනවා අපිට අයිතිය යමක් තියෙනවා අපිට අයිතිය යමක් ඉන්නවා කියන පාවිච්චි කරනවා has have. හරි. ඒකට අපි මේ has have කියන පුතේ පාවිච්චි කරන්නේ දැන් නැත්නම් අපි කියන වර්තමාන කාලේ පාවිච්චි කරන්නේ. දැන් මෙතන විශේෂයෙන් මතක තබා යුතු කාරණාව තමයි has පාවිච්චි කරන්නේ පුතා වර්තමාන කාලයේ මේ දැන් කාලේ ඒක වචනත් එක්ක. දැන් he කියලා කියන්නේ එක්කෙනයි ඔහු. she කියන්නේ එක්කෙනයි. it කියලා කියන්නේ ඌ එක්කෙනයි. ටිම් කිව්වොත් එක්කෙනයි. මේවත් එක්ක අපි ගන්න has. හරිද? දැන් ඔහුට තියෙනවා නම් he has. ඔහුට ඉන්නවා නම් he has. she එක has. it එක has. ටිම් එක has.
අපි උදාහරණයක් බලමු. ඔහුට තියෙනවා කාර් එකක්. කොහොමද කියන්නේ? he has a car. ඇයට තියෙනවා කාර් එකක්. she has a car. උට තියෙනවා කාර් එකක්. it has a car. ටිම්ට තියෙනවා කාර් එකක්. tim has a car. අපි තව එක්සැම්පල් එකක් බලමු. මගෙත් එක්ක පුරුදු වෙමු. ගණ්ඩ ඔහුට තියෙනවා හොඳ අනාගතයක්. කොහොමද කියන්නේ? he has a හොඳ අනාගතයක් නම් good future. ඇයට තියෙන හොඳ අනාගතයක්. she has a good future. උට තියෙන හොඳ අනාගතයක්. it has a good future. ටිම්ට තියෙන හොඳ අනාගතයක්. tim has a good future. හරි අපි එහෙම තමයි has වලින් වාක්‍ය හදාගෙන අපි have වලට යන්. has වගේමයි have වලත් භාවිතය. හරි පොඩි වෙනසක් තියෙන්නේ. have පාවිච්චි කරන්නේ වර්තමාන කාලේ බහුවචනත් එක්ක. හරි දැන් බහුවචන කියද්දි පුතා I කියලා කියන්නේ එක්කෙනෙක් වුණාට ඉංග්‍රීසි භාෂාව සලකන්නේ බහුවචන කර්තෘ කෙනෙක් විදියට. ඒ නිසා I එක ගන්නෙත් අපි have කියලා. I have. we කියන්නේ අපි බහුවචනයක්. you බහුවචනයක්. they බහුවචනයක්. දැන් ටිම්ලා පස් දෙනෙක් කියන අපි කියන්නේ ටිම්ස් කියලා. හරියට බහුවචනත් එක්ක එන්නේ වර්තමාන කාලේ අයිති ප්‍රකාශ කරද්දී have. we have. I have, we have, you have, they have, teams have. මේ උදාහරණයක් බලමු. අපි ගමු කලින් එකම ගමු. කා කියලා ගන්න. මට කාර් එකක් තියෙනවා. හරි. I have a car. නැත්නම් I have a car. We have a car. You have a car. They have a car. Teams have a car. right. එහෙම තමයි ගන්න. හරිද? හරි. දැන් මේ පැහැදිලි කිරීම පදනම් කරගෙන පුතා අපි මේක හදමු බලන්න. right. මේකේ has 10 sister rupees my. දැන් අපි ඉස්සරළම ගන්න වාක්‍යයේ කර්තෘ ගන්නේ. දැන් මේ රුපියල් 10ක් තියෙන කාටද? මගේ සහෝදරයට. එහෙනම් පුතා කවුද සහෝදරිය? මගේ සහෝදරිය නම් my sister. my sister කියන්නේ එක්කෙනයි. ඒකට my sister has. හරි. my sister ට මොනවද අයිතිව තියෙන්නේ? රුපියල් 10ක්. එහෙනම් 10 rupees. my sister has 10 rupees. right. ගෙදරදී ඔයා has have වලින් වාක්‍ය හදන්න. ඉතින් 6 වසර දෙවෙනි වාරේ තියෙන පාඩම. හරිම ලේසි. අපි ඉස්සරහට සාකච්ඡා කරමු ඊළඟට යන්න. right. මේකෙත් මම කලින් කිව්වා වගේ දෙවෙනි වාක්‍යෙත් මම කලින් කියලා තියෙනවා අපි ඉස්සරළම සබ්ජෙක්ට් එක මුලට ගන්න. මම කලින් කියලාම ඒ කියන්නේ සබ්ජෙක්ට්ස් එක බෝඩ් එකේ දාලාම කිව්වා ඒක තිබ්බොත් ඒක මුලට ගන්න කියලා. දැන් මේකේ we තියෙනවා. we කියන්නේ සබ්ජෙක්ට් එකක්. සබ්ජෙක්ට් ප්‍රොනවුන් එකක් මුලට ගන්න පුතා කර්තෘ කෙනෙක්. we ඊට පස්සේ අපි දාන්නේ ක්‍රියාව. දැන් මේකේ buy කියන්නේ මිලදී ගන්නවා පුතේ බැට් එකක්. ඊට පස්සේ want කියන්න අවශ්‍යයි. අපි ඉස්සරළම කියනවා මොකද්ද? අවශ්‍යයි කියලානේ කියන්න ඕනේ. එතකොට කොහොමද කියන්නේ මට අපිට අවශ්‍යයි. we want. මට අවශ්‍යයි. I want. හරි ඔවුන්ට අවශ්‍යයි. they want. right. අපි examples කිව්වේ බලමු. අපිට අවශ්‍යයි කාර් එකක් මිලදී ගන්න. we want to buy a car. මට අවශ්‍යයි ෆිල්ම් එකක් බලන්න. I want to watch a film. ඔවුන්ට අවශ්‍යයි ක්‍රිකට් සෙල්ලම් කරන්න. කොහොමද කියන්නේ? they want to play cricket. හරි. අපි දැන් හදමු බලන්න. අපිට අවශ්‍යයි බැට් එකක් මිලදී ගන්න. we want to buy a bat. right. හොඳයි. අපි ඊට පස්සේ 2023 ප්‍රශ්න අංක 12ට යමු. හරි පුතා මේකේ මේ අපිට දැන් words දෙක දීලා තියෙනවා සිංහල තේරුම ලියන්න තියෙන්නේ. මේක නම් චුට්ටක් විතර අපිට නිතරම හම්බ වෙන අඩුයි. අපි නමුත් දන්නවා මේක. අපි දෙමාපියන්ට මොකක්ද ඉංග්‍රීසි වලින් කියන්නේ? parents කියලා නේ. parents කියලා කියන්නේ දෙමාපියෝ. දෙමව්පියෝ. දෙමව්පියෝ. ඊළඟ මට කියන්න බලන්න ගින්දර වගේ කියන බලන්න මොකද්ද? ගින්දර වගේ මට උත්තරේ කියන්න බලන්න. ෆයර් කියන්නේ මොකද්ද? ගින්දර තමයි. ගින්දර. right. තද ගින්දර නැත්තම් ගිනි. හරි. ඒක නම් අපි දන්නවා. හොඳයි. අපි ඊළඟට යමු පුතා. හරි. 2024ට අපි යන්. පොතේ ප්‍රශ්නේ නැවත හොඳට කියවන්න හැම වෙලාවෙම එක් රූපයට ගැළපෙන ඉංග්‍රීසි වචනය දී ඇති කොටුව තුල ඉංග්‍රීසියෙන්ම ලියන්න. right. බණ්ඩ වෙන වචනකින් ලියයි කියලා වෙන දෙබලෙන් ලියයි කියලා වගේ ඉන්නති ඉංග්‍රීසියෙන්ම ලියන්න කියලා තියෙනවා. right. දැන් මේක බලන්න පින්තූරේ පළවෙනි එකේ ගොළු බෙල්ලෙක් ඉන්නේ.
මොකද්ද ගොළුලට ඉංග්‍රීසි වලින් කියන්නේ? දන්නේ නැහැ කියන්නේ. දන්නේ නැහැ ලියන්නේ. right. හරිද? හරි. මොකද්ද ගොළුලට ඉංග්‍රීසි වලින් කියන්නේ? snail. S N A I L snail. ඊළඟ එක. ඉනිමග. මොකද්ද ඉංග්‍රීසි වලින් කියන්නේ? දන්න අය ලියන්න, දන්න අය කියන්න. අකුරුත් එක්කම කියන්න. මොකක්ද ඉංග්‍රීසි වලින් කියන්නේ ඉනිමකට? ladder කියලා කියන්නේ. මට ස්පෙලිංස් කියන්න බලන්න. L A D D E R ladder. 24 ප්‍රශ්නාංක 11 ප්‍රශ්නේ නැවත කියවන්න. පහත දී ඇති වචනය නිවැරදිව ගලපා අර්ථවත් වැකිය බැගින් ලියන්න. right. am book a reading I. දැන් මම අවස්ථා කිහිපයක දැක්කා මේ වගේම වාක්‍ය නැවත නැවත ඇවිල්ලා තියෙනවා. මම මුල්නුත් කිව්වා මේකට පුතා අපි කියන්නේ මේ ing verb එකත් එක්ක තිබ්බොත් එහෙම අදාළ වාක්‍ය අපි ඒවට කියන්නේ present continuous tense කියලා. නිතරම අහන නිසා මම දැන් කල්පනා කරා චුට්ටක් මේක කියලා දෙන්න හැදෙන හැටි. අපි දැන් මේ කතා කරන වෙලාවේ මේ මොහොතේ අපි යමක් කරමින් ඉන්නවා නම් එවිනි ගණේ වාක්‍ය පිළියන පාවිච්චි කරන පුතා present continuous tense. හරිද? අපි ඒවට කියන්නේ present continuous tense කියලා. හරිද? ඒ present continuous tense පුතා හදන ක්‍රමයක් තියෙනවා. නේ මම හදින්නේ මුලින්ම අපි ගන්නේ subject එක. අපි කියන්නේ ක්‍රියාව කරන කෙනා. හරිද? අපි ඊට පස්සේ ගන්නවා පුතා am හරි is හරි යා හරි. හරි. පුතේ I නම් ගන්න අපි am වෙන්නේ. ඊට පස්සේ ඒක වචන කෙනෙක් නම් අපි කියන්නේ he නම් she නම් it නම් එන්නේ is. බහු වචන නම් we එක you එක they එක බහු වචනත් එක්ක. ඊට පස්සේ පුතේ එන්නේ ing verb එක. හරි. ඊට පස්සේ අපි ඉතිරි කොටස අපි කියනවා rest එක කියලා. rest rest. දැන් මේක තමයි අපේ ෆෝමැට් එක. අපි මේක බේස් කරන් තමයි වාක්‍ය හදන්න ඕන. පුතේ අපි එක්සැම්පල්ස් කිව්වෙක් බලමු. කන්න. එක මම ෆිල්ම් එකක් බලමින් ඉන්නවා. I am බලමින් ඉන්නවා පුතේ watching. I am watching a film. මම ෆිල්ම් එකක් බලමින් ඉන්නවා. right. අපි ගමු we එක කියන්නේ we are. අපි ක්‍රිකට් සෙල්ලම් කරමින් ඉන්නවා. we are playing cricket. අපි තව උදාහරණයක් බලමු. ඇය උයමින් ඉන්නවා. ඇය නම් පුතේ she එක කියන්නේ is. she is cooking. හරි. අපි එතකොට present continuous tense වලින් නැත්තම් ing verb එකත් එක්ක වාක්‍ය આવොත් හදාගන්න මෙහෙමයි. subject එක ඊට පස්සේ am හරි is හරි යා හරි ඊට පස්සේ ing verb එක ඊට පස්සේ ඉතිරි කොටස හරි මම හිතා තේරුණා කියලා. right. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. හරි. ළමයි ඊළඟ ප්‍රශ්නේ යන්න කලින් මේ මට අමතක වුණා මේ උත්තරෙත් අපි ලියලා යමු. හරි. මේකේ ගන්න සබ්ජෙක්ට් එක මුලට I එක am කියවමින් ඉන්නවා. I am reading. මොකක්ද කියවන්නේ? a book. I am reading a book. right. ප්‍රශ්නාංක 2. හරි. අපි ගිය අවුරුද්දේ පේපර් එකෙත් කරා. ඒකෙත් ආවේ මට මතකයි we ආවේ. මං කිව්වා පුතා I we you they he she තිබ්බොත් ඒක මුලට ගන්න ඕන. සබ්ජෙක්ට් එක මුලට ගන්න ඕන. හරි. we ඊට පස්සේ කරන ක්‍රියාව ගන්න. ඊට පස්සේ go කියන්නේ යනවා. we go. කොහෙද යන්නේ පුතා? අපි යන්නේ පාසලට. එහෙනම් we go to school. ඉතිරි කොටස ගන්න, rest එක ගන්න. අපි හැමදාම පාසලට යනවා. every day. right. we go to school every day. right. ඒක අපි ඊට පස්සේ යමු ප්‍රශ්නාංක 12ට යමු. හරි. පුතා 2024 ප්‍රශ්නාංක 12 ප්‍රශ්න කියවන්නේ එක් ඉංග්‍රීසි වචනයෙහි අර්ථය සිංහලෙන් ලියන්න. 1 දන්න අය පුතා ලියන්න මේ වෙද්දී. හරි. right. airport ගුවන් තොටුපළනේ.
ඊළඟ එක බොටල් අපි දන්න භාවිත කරන වචන බෝතලය. රයිට්. අපි අවසාන ප්‍රශ්නයට යන් 2025 පුතා යන අපි ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවේ ඉන්නේ අවසානම කොටස 2025. හරි. අපි ප්‍රශ්න කිව්ව මේකෙත් පින්තූර දීලා තියෙනවා. ඊට පස්සේ අපිට ඉංග්‍රීසි වර්ඩ් එක ලියන්න තියෙන්නේ. ප්‍රශ්න කියවන්න එක් එක් රූපයට ගැලපෙන ඉංග්‍රීසි වචනය දී ඇති කොටුව තුල ඉංග්‍රීසියෙන්ම ලියන්න. 1. පිහියක් තියෙන්නේ. හරි. පිහියට මොකක්ද ඉංග්‍රීසි වලින් කියන්නේ? දන්න අය ලියන්න. දන්නේ නැති අය ළඟ කවුරු හරි ඉන්නවා අයියා කෙනෙක් හරි අක්කා කෙනෙක් හරි අම්මා තාත්තා හරි ඉන්නවනම් ඒගොල්ලන්ගෙන් අහලා හරි ලියන්න පුරුදු වෙන්න. හරි. පිහියට මොකක්ද අපි කියන්නේ knife කියලා. K N I F E knife. ඊළඟට යන් මාළුවෙක් ඉන්නේ. මාළුවට පුතේ මොකද්ද කියන දන්නේ නැහැ ලියන්න හරිම ලේසි. දැන් වැඩේ තියෙන සමහර අය වර්ඩ් එක දන්නවා ස්පෙලිංස් දන්නේ නැහැ. එහෙම බෑ දෙකම දැනගෙන ඉන්නවනේ. හරි. fish කියද්දි fish F I S H fish. හරි. පුතා ප්‍රශ්න 11 ගන්න. ඒකේ තියෙන්නේ jumbled sentences. ඒ කියන්නේ අපි කලින් සාකච්ඡා කරා වගේ ස්ට්‍රක්චර් එක වෙනස් කරලා තියෙන්නේ. අපිට තියෙන නිවැරදි ස්ට්‍රක්චර් එක හදන්න. දැන් මේකේ අපි දන්නවා වාක්‍යයක මුලට අපි ගන්න ඕන සබ්ජෙක්ට් එක කියලා. හරි. අපි කියවගෙන යන් සබ්ජෙක්ට් එක හොයාගන්න in තුල farm ගොවියා පැඩි ෆීල් කියන්නේ කුඹුර works වැඩ කරනවා. හරි. එතකොට අපිට තේරෙනවා සබ්ජෙක්ට් කියන්නේ ක්‍රියාව කරන කෙනානේ. ක්‍රියාව කරන කෙනා විදිහට මෙතන ගන්න පුළුවන් වෙන කවුරුත් නෙවෙයි farmer. F A R M E R farmer. farmer මොකද්ද කරන්නේ? ක්‍රියාව farmer works. farmer වැඩ කරන කොහෙද පුතා? කුඹුරේ වැඩ කරන්නේ. farmer works in the paddy field. right. ඊළඟට කොහොම යන් හරි දැන් අපිට අත්දැකීම් තුන අපි දන්නවා දැන් සිස්ටම් එක. අපිට දැන් වැඩේ තනියම ගොඩ දාන්න පුළුවන් මට්ටමේ ඉන්නේ. අපි දැන් පේපර් 7ක් 8ක් කරලා තියෙන්නේ. මේකෙත් පුතේ සබ්ජෙක්ට් එක මුලට ගන්න මම කලිනුත් කිව්වා I we you they he she ඉන්නවනම් එයා තමයි මුලට ගන්න ඕනේ. දැන් මේකේ I මුලට ගන්නවා. ඊට පස්සේ පුතා ගන්නට ක්‍රියාව I වලින් පස්සේ ක්‍රියාව come I come. right. මම එනවා. මම එනවා පාසලට නේ. I come to school. මම පාසලට එනවා. මොකේද එන්නේ පුතා? by bicycle. අපි ගොඩක් වෙලාවට ප්‍රවාහන මාධ්‍යයන් එක්ක පාවිච්චි කරනවා පුතා. by කියන එක මගින් කියන්නේ bicycling. bus එකකින් by bus, by bicycle, car එකකින් by car. right. අපි යමු 2025 වුණ ඉතින් අවසානම කොටසට අපි එන්නේ 12 වෙනි ප්‍රශ්නට. ඒකේ අර පෙරසේමයි ඉංග්‍රීසි වර්ඩ් එක දීලා තියෙනවා සිංහල වර්ඩ් එක ලියන්න තියෙන්නේ. river හරිම ලේසි. මොකක්ද river කියලා කියන්නේ? ගඟ. right. අවසානකට ටිකක් අමාරුයි. හරි අපි try එකක් දෙමු බලන්න උත්තර හොයාගන්න. ඉස්සෙල්ලා හොඳට කියවන්න ඒක. national ජාතික. හරි වඩ මේක සාමාන්‍ය සමහර ගොඩක් වෙලාවට ඇහෙනව අඩුයි. ටිකක් අමාරුයි වගේ තමයි. නමුත් අපි උත්සාහ දරමු මේක ලියන්න. national ඊළඟ එක anthem. anthem කියන පුතේ ගීය. එතකොට මේක national anthem කියන්නේ මොකද්ද? ජාතික ගීය. ජාතික ගීය. right. ඔය විදිහට අපි දැන් 2018 25 සියලුම ප්‍රශ්න ටික අපි සාකච්ඡා කරා. දැන් මම දන්නවා පුතාලට අවබෝධයක් ආවා පේපර් එකේ ඉංග්‍රීසි කොටස හැදෙන්නේ කොහොමද? මේකට හරියට උත්තර ලියන්නේ කොහොමද? හරි ජම්බල් සෙන්ටෙන්සස් හදාගන්නේ කොහොමද? හරි හිම අවබෝධයක් ආවා. මම හිතනවා දැන් පුතාලට ලේසියෙන්ම පේපර් එකේ ඉංග්‍රීසි වලට දාලා කොටස ලකුණු ගන්න පුළුවන් කියලා. හරි. මටත් හරිම සතුටුයි මේ වගේ පුතාලට අවස්ථාවක් සැලසෙන ලැබීම ගැන, එම සපෝට් එකක් දෙන්න ලැබීම ගැන. right. ඒ වගේම අවසාන වශයෙන් චුටි මතක් කිරීමක් කරන්න ඕන. අපේ දැන් 5න් 6ට යන පුතාලට ඒ කියන්නේ 5 වසර විභාගයෙන් පුතාලට අපේ අලුත් 6 වසර පටන් ගන්නවා 2027 6 ශ්‍රේණිය. හරි පටන් ගන්න සැප්තැම්බර් මාසයේ මුල් සතියේ ෆිසිකල් සහ ඔන්ලයින් දෙකම පටන් ගන්නවා. ෆිසිකල් පන්ති පුතේ අපේ තියෙන්නේ මතුගම. අපේ ක්ලාස් එක නම අවුරුරා කොලෙජ්.
ෆිසිකල් පන්ති පැවැත්වෙන අපේ අධ්‍යාපන ආයතනයේ. ඒ වගේම ඒත් එක්කම ඔන්ලයින් පන්තිත් පටන් ගන්න සැප්තැම්බර් මාසයේ මුල් සතියේ ඉඳලා පුතාලට කැමති එකට සහභාගී වෙන්න පුළුවන්. අපේ පන්ති ගැන පන්ති පටන් ගැනීම අපේ පන්ති වල වැඩපිළිවෙල අපි කොහොමද උගන්වන්නේ ඒ විස්තර පුතාලට වැඩි විස්තර තවත් දැනගන්න පුළුවන් අපේ WhatsApp group වලට සම්බන්ධ වුණොත් එහෙම පහතින් දීලා තියෙන link එක හරහා පුතාලට පුළුවන් අපේ WhatsApp groups වලට සම්බන්ධ වෙන්න. ඊට අමතරව තව වැඩි විස්තර දැනගන්න පුළුවන් පුතේ ඔයගලන්ට මේ නම්බර් එකට කෝල් එකක් දුන්නොත් එහෙම 077යි 330යි 66යි 83 කියන අංකයට කෝල් එකක් දීලා පුතාලට වැඩි විස්තර දැනගන්නත් පුළුවන් අපේ පන්ති ගැන. රයිට්. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ මෙහෙමයි. දැන් අපි ඉංග්‍රීසි කොටස ගොඩ දාගන්න අපි දැන් පාස් එක ස්ටික් කරා. ඊට පස්සේ කොහොමද ප්‍රශ්න හැදෙන්නේ කියලා අපි සාකච්ඡා කරා. ඉතින් මම හිතනවා දැන් පුතාලට ඉංග්‍රීසි වලට අදාළ කොටසට නම් අපි කියන්නේ ගේමක් නැතුව හරිම ලේසියෙන් ලකුණු ගන්න පුළුවන්. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා පුතාලට පහවසර විභාගය හොඳින්ම සමත් වෙන්න කියලා ශක්තිය ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පුතාලා බය නැතුව සැහැල්ලුවෙන් අදිෂ්ඨාන සීලය කැපවීමෙන් හරි පේපර් එක හොඳට ලියලා විභාගය හොඳට පාස් වෙන්න කියලා මම මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. අපිටත් කියන්න ප්‍රතිඵල ආවට පස්සේ අපි විභාගේ පාස් වුණා කියලා. හරි. එහෙනම් හැම දිනකටම ජය වේවා. අයබෝන්.